මේ වර්තමාන සමාජයේ අධ්‍යයනය කළාම බෞද්ධ දර්ශනයට අනුගතව මැරෙන අයගෙන් අතිබහුතරයක් සුගතියට යන්නේ. සුගතිය කියලා කියන්නේ දෙව්ලොව, බඹලොව, මනුලොව. දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබන්න හම්බෙන්නේ නැහැ. අතිබහුතරයකට හම්බෙන්නේ නැහැ. අති බහුතරයක්ම යන්නේ නරක, තිරිසන්, പ്രേත, අසුර කියන අපාගාමීත්වයට. අපායට වැටුනොත් වසර දසදහස් ගණන්, ලක්ෂ ගණන් සංසාරේ පුතා අතරමම්මයි. අතරමම් වෙනවා. ඒකෙන් උඩ එන්න, ගොඩ එන්න අවකාශය ලැබෙන්නේ නැහැ. එනිසා පින්නතුනි අවබෝධයෙන් ජීවිතය දැක දැන අඳුනාගෙන පින් සිතින් තුනුරුවන් දකින්නට වීරිය කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෞතර ධර්මය ආර්ය මහා සංගරුවන නුවණින් අවබෝධයෙන් දකින්න වීරිය කරන්න. ඒ අතරින් මුලින්ම දකින්න ඕන ශ්‍රේෂ්ඨතම වස්තුව මොකක්ද? තුනුරුවන් අතරින් ශ්‍රේෂ්ඨතම රුවන මොකද්ද? මොනවද තුනුරුවන්? බුද්ධ, ධම්ම, සංඝ. මේ අතරින් ශ්‍රේෂ්ඨතම උතුම්ම වස්තුව උපාසකම්මලා අහරෙන් කියනවා බුද්ධ කියලා. එකඟයිද? හොඳල මං එනකොට සින්දුවක් ආවා. ඒ සින්දුවේ කිව්වේ නාකි මිනිහෙක් නාකි වෙලා ඇස් පේන්නෙත් නැතුව ගිහිල්ලා. ගෙදර උන්ට කියනවා පන්සලට එක්කන් යන්න කියලා. ඒකොල්ල මේ මිනිස්සයා පන්සල කොහෙද තියෙන්නේ කියලා අහනවා ළමයිගෙන්. ඊපස්සේ මේ පන්සලට එක්කන් ඇවිත් තියෙන්නේ කියනවා. ඊට පස්සේ අහනවා බෝධිය කොතනද? විහාරේ කොතනද? චෛත්‍යය කොතනද? ආවාසය කොතනද? ආමුදුරුව කොහෙද ඉන්නේ? මේ මිනිහා පන්සල් ගිහිල්ලා නැහැ. නාකි වෙලා ඇස් පේන්නෙත් නැතුව යනකම් ගියේ නැති මිනිහාට පන්සල් යන්න හිතුණා. හිතෙනකොට ඇස් නැහැ. යහපත් සිහිය නැහැ. ඒ වගේ තමයි මෙවුන්දලාගේ සිල්. නේද? මෙවුන්දලාගේ සිල් ඒ වගේ එකක්නේ. ඔය සිල් ගන්න අම්මලා කවුරුවත් කෙල්ලෝ කාලේ සිල් ගත්තද? නෑ නෑ, එතකොට පුදුම කුලප්පුව තිබ්බේ. මේ ඉන්න කෙල්ලෝ වගේම එතකොට දිව්වා පුතා. දුවලා ජීවිතේ විඳින්න තිබ්බ බොහෝ දේ විඳලා අන්තිම කාලේ ආවේ. ඒ ඇවිදිල්ලවත් මන් දන්නවා හරියට විහාරස්ථානයකට ඇවිල්ලා සිල් සමාදන් වෙලා වතපිළිවෙතෙහි යෙදিলা පොතපත කියවලා ධර්මයේ ශ්‍රවණය කරලා මේ අන්තිම කාලයේදී වහවහ පින් කුසල් රැස් කරගත යුතුයි කියන උතුම් හැඟීම නැති හින්දා මෙවුන්දලාද අනුමත කළා බුද්ධ කියන එකලු උතුම්ම රත්නය කියලා. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය දකීද ඔහු බුදුන් දකින. ධර්මයේනේ බුදුහාමුදුරුවෝ ගැන තියෙන්නේ. බුදුගුණ තියෙන්නේ ධර්මයේනේ. ධර්මය දකින්න නැතුව කොහොමද සංගුණ දකින්නේ? ධර්මය දකින්න නැතුව කොහොමද මෙලෝ පරලෝ පිළිබඳව කුසල් අකුසල් පිළිබඳව අවබෝධ කරගන්න බෑ. ස්වකීය ජීවිතයක වටිනාකම හරි දැනගන්න දැකගන්න
ධර්මඥානය තියෙන්න ඕනේ. ධර්මඥානයේ තියෙන මිනිහා තමයි තමන්ගේ ජීවිතයේ වටිනාකම දැකලා අවබෝධ කරගෙන ඒ ජීවිතයෙන් මේ ලෝකය වෙනුවෙන් කරන්නට පුළුවන් මහඟු මෙහෙවරෙහි නියැලෙන්නේ. දානය කියපු ගමන් ඔළුවට එන්නේ බත් මාළු පිනින්නේ නේද පුතේ? කෑම බීම ඒවා තමයි දානය කියනකොට එන්නේ. ඒ අවශේෂ පූජා කියලා කියනකොට දානයත් පූජා තමයි. ඔය ඔක්කොම දාන තමයි. පූජා කියලා වෙනම જાතියක් නැහැ. පින්නතුනි මේ විශ්වයේ තියෙන සියලුම වස්තු භෞතික වස්තු පූජා කරන්න දන් දෙන්න හයිය ලැබෙන්නේ ධර්මඥානයේ තියෙන මිනිහාට පමණයි. නැත්තම් දුන්නට දීලා නැහැ. දුන්නට දීලා නැහැ. දීලා ආපහු බලනවා පුතා. දීලා ආපහු බලනවා. කෝප්පේ ලියනවා නම රම්බණ්ඩා. මුතු බණ්ඩා. පඩික්කමෙත් ලියනවා නම. ලියලා තමයි දෙන්නේ. ඒගොල්ල පන්සලට එනකොට යනකොට බලනවා මන් දීපු පඩික්කමකෝ. මන් දීපු කෝප්පේකෝ. මන් දීපු පැදුරු කොට්ටකෝ. බලනවා පුතා ඔක්කොම. දීලා නැහනේ. ඒකේ මං ඉන්නවනේ. ඒකේ මං ඉන්නව නම් දීලා නැහැ. ඒ කියන්නේ අල්ලගෙනනේ. හේතුව ධර්මඥානෙ නැති නිසා දෙන්න බෑ. ලෝභ හිතෙනවා. ද්වේෂය එනවා. මෝහය නිසා මෝඩකම හින්දා ලෝභකම එනවා. ලෝභ දෙයට හානියක් කරනවා දැක්කාම තරහ එනවා. එක මෝඩකම, දෙක ලෝභය, තුන ද්වේෂය. එහෙම නෙවෙන්නේ. මෝඩයාට ලෝභ හිතෙනවනේ.